ආයුබෝවන් දරුවනේ. අපි අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ පුතේ මහජන සම්බන්ධතාවය කියන පාඩමට අදාළව අභ්‍යන්තර සහ බාහිර මහජනයා හා ඊට අදාළ ක්‍රම ගැන. පුතාලා විභාගයට අහන විෂය කරුණු අතර වැදගත්ම කොටසක් තමයි අභ්‍යන්තර සහ බාහිර මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ. දරුවෝ යම්කිසි ආයතනයක් ඒ ආයතනයට අදාළ මහජනයා ආයතනය කෙරෙහි ආකර්ෂණය කරගන්න එක තමයි මහජන සම්බන්ධතාවයේදී සිද්ධ වෙන්නේ. ඕනම ආයතනයකට මිනිසුන් අවශ්‍යතා සඳහා එනවා. හැඟීම් අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරලා ඒ මිනිස්සු ආයතනය තුළ රඳව ගන්න එක තමයි ආයතනයක් විසින් පුද්ගලයෙක් විසින් සංවිධානයක් විසින් සිදු කරන්න උත්සාහ කරන්නේ. මේ ක්‍රියාවලියේදී පුතේ යම්කිසි ආයතනයක් ඒ ආයතනයේ පැවැත්මට අදාළව මහජනයා අභ්‍යන්තර සහ බාහිර කියලා කොටස් දෙකකට බෙදෙනවා. ආයතනික ක්‍රියාවලියට ඍජුවම අදාළ නම් අභ්‍යන්තරයි. ඍජු අදාළත්වයක් නැති නමුත් වක්‍ර සබඳතාවයක් සහිත උදවිය බාහිර. මේ දෙගොල්ලම ආයතනයට ආකර්ෂණය කරගන්න ආයතනය තුළ විවිධ දේවල් කරනවා. මේ දෙගොල්ලටම අදාළ නැත්තම් එයාලා වෙනුවෙන් කිසිවක් වෙන්නේත් නැහැ. මොකද අපි මහජනයා කියලා කියන්නේ යම්කිසි ආයතනයකට අදාළ පාර්ශ්ව විතරයි. දරුවෝ පාසලක් ගමු. ගුරුවරු, සිසුන්, සුළු සේවකයෝ, අභ්‍යන්තරව ඉන්න අය, අවට ගම්වාසීන්, අවට පාසල්, ඒ වගේම තමයි අර අභ්‍යන්තරායගේ ඥාතීන්, අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ආයතන, පන්සල, පල්ලිය වගේ ආයතන, පොලිසිය වගේ ආයතන අපි කියනවා බාහිර මහජනයා කියලා. ඒ වගේ ආයතන අපි කියන පුතේ බාහිර මහජනයා කියලා. අභ්‍යන්තර අයත් ආයතනයේ පැවැත්මට වැදගත්. බාහිර අයත් ආයතනයේ පැවැත්මට වැදගත්. ඉතින් ආයතනයක් වඩාත් හොඳින් පවත්වගෙන යන්න මේ දෙකොල්ලම වැදගත් වෙනවා. මේ දෙකොල්ලටම අදාළ නැත්නම් අපි යාළ වෙනුවෙන් කිසිවක් කරන්නෙත් නැහැ. මොකද වැඩක් නැහැ. ඒව නිකන් නිෂ්කාරණීය වියදම් වෙන සල්ලි විතරයි. දරුවෝ අභ්‍යන්තර කියන්නේ ආයතනයක් තුළ ඍජුව අදාළ අයනේ. වක්‍ර සබඳතාවයක් සහිත අයනේ බාහිර කියලා කියන්නේ. එතකොට අපි අභ්‍යන්තර අය වෙනුවෙන් මොනවද කරන්නේ? අභ්‍යන්තර මහජනයා වෙනුවෙන් අපි මහජන සම්බන්ධතාවයේදී හරි අභ්‍යන්තර මහජනයා වෙනුවෙන් පුතේ මහජන සම්බන්ධතාවයේදී මොනවද කරන්නේ? මහජන සබඳතා ක්‍රම. හරි? දැන් අභ්‍යන්තර මහජන සම්බන්ධතාව වෙනුවෙන් සිදු කරන ක්‍රම. එතකොට අභ්‍යන්තර මහජන සම්බන්ධතාව වෙනුවෙන් සිදු කරන ක්‍රමවලදී එක දෙයක් තමයි විනෝද චාරිකා. විනෝද චාරිකා. ඊට පස්සේ සුහද හමු. සුහද හමු. ඊට පස්සේ පුතේ රක්ෂණාවරණ. රක්ෂණාවරණ. දැන් දරුවෝ විනෝද චාරිකාවක් කියන්නේ ඇයි? මිනිස්සු පුතේ උදේට වැඩට ඇවිල්ලා හවසට ගෙදර ගිහලා චුට්ටක් නිදාගෙන ආයෙ උදේට වැඩට ඇවිල්ලා ඩේ එකත් කළා නයිට් එකත් කළා ආයෙ ගෙදර ගිහලා ආයෙ යන ඩේ එකයි නයිට් එකයි ඩේ එකයි තුනම කළා ආයෙ ගෙදර ගිහලා චුට්ටක් නිදාගෙන මේ මිනිස්සුන්ගේ ජීවිතේ මොන වගේද? හරිම ඒකාකාරයි. පුංචි පඩියක් හම්බ වෙනවා. එදා වේල කනවා. කඩේ ණය ටික ගෙවනවා. ඔක්කොම ඉවරයි. මිනිස්සු ඉන්නේ සතුටින් වෙන්න පුළුවන්ද පොඩි පොඩි ගැටලු වලද? ගැටලු වල. ඒකාකාරී ජීවිතයක් තුළ ඉන්න මේ මිනිස්සුන්ට පොඩි විනෝද චාරිකාවකින් මොකද්ද කරන්නේ? අර ඒකාකාරීත්වය නැති කරනවා. ගොඩාක් වෙලාවට පුතේ විශාල ආයතනයක හාම්පුතුන්ට සහ සේවකයන්ට ඕනෝන් අතර ගනුදෙනු කරන්න අවස්ථාවක් නැහැ. එතකොට අන්‍යෝන්‍ය අවබෝධය නැහැ. මහජන සම්බන්ධතාවයේදී වෙන්නේ අන්‍යෝන්‍ය අවබෝධය හදන එකනේ. ඉතින් ඒ විතරකුත් නෙමෙයි දරුවෝ. සේවකයෝ අතර දුර්මත ගැටුම් ප්‍රශ්න ට්‍රිප් එකක් යමුද? අපි එකට සින්දු කියන් නටමු ගයමු. කොහේ හරි ගිහිල්ලා පුතේ එක තැනක ඉඳගෙන කාලා බීලා එන්ජොයි කරමු. දැන් මොකද වෙන්නේ? හාම්පුතා වෙනද නම් good morning කිව්වම good morning sir good morning. හැබැයි එදා අපි එකට කාලා බීලා නටලා මං හිතුවේ අපේ බොස් මෙච්චර හොඳ කෙනෙක් කියලා. සේවකයෝ අතර දුර්මත ප්‍රශ්න ඉවරයි. සුනිමලයා සුරංගිත් එක්ක යාළුත් වුණා මේ ට්‍රිප් එකේදී. වෙනතට වඩා දැන් සුනිමලේ උනන්දුයි වැඩටත් එන්නේ. නිමනුවේ කපිලයි තරහ වෙලානේ හිටියේ. ඒ දෙන්නත් යාළු වුණා. ප්‍රශ්න ඉවරයි. ඒකාකාරීත්වය වෙනස් කරලා වෙනම අරුතක් එක්ක සේවකයන් තුළ අමුතු උද්‍යෝගයක් හදලා සේවකයෝ ආයතනයට ආකර්ෂණය කරගන්න විනෝද චාරිකා යොදා ගන්නවා. සුහද හමුත් ඒ වගේම තමයි. කට්ටිය එකට එකතු වෙනවා. ෆැමිලි වල කට්ටියත් එක්ක එන්න කියනවා. කන්න බොන්න නටන්න විවිධාකාර ඉවෙන්ට්ස් තරඟ විවිධ දේවල් තියෙනවා. වාව්. මේකෙන් මොකද වෙන්නේ? හාම්පුතයි සේවකයෝ ගනුදෙනු කරනවා. සේවකයෝ ගනුදෙනු කරනවා. සේවකයන්ගේ ෆැමිලිස් වලට පොඩි විනෝදයක් තියෙනවා. එයාලත් කියනවා මේ උදේම වැඩට යනවා. තමසේ මේ හැමදාම පරක් වෙලානේ යන්නේ. මේ බොස් අච්චර දෙයක් කරලත් තමසේ ඔහොම කරන්න බෑ. වෙන තිබුණ වෙනස්කමක් දැන් මොන මේකෙන් ඇවිල්ලා. ඔයාට ගෑනු ට්‍රිප් එක ගිහිල්ලා ආවට පස්සේ වයිෆ් වෙනස් වෙලා හස්බන්ඩ්ගේ මේ වෙලා බලනකො. ඇයි? මම පහට වුණා සිංගාලාවා.
ඔයාමට කියලා දෙන ඔප්පුණු ගමන් එන්න කියලානේ. හරි මම පොල් බෑගයක් ගාලා පොල් සම්බලයක් හදලා ගන්න. පාංගෙඩියකුත් කඩේට ගිහලා ගේන්න. මිනිහෝ පොල් සම්බලේ මං හදා ගන්න. වෙලාවටම ඉන්න එපා. විල්ලෙජ්ජාවක් කියලා දෙයක් නැද්ද? බොස් දැක්ක දෙනවා. කොහොමද දැක්කා? මං කොහොමත් පහඩ බදා වෙනවනේ. මිනිහෝ අපි වෙනුවෙන් අච්චර දෙයක් කරපු මේ මිනිස්සෙට පොඩ්ඩක් පැය භාගයක් විනාඩි 30ක් වැඩිපුර වැඩ කරා මොකද? මොකද ආලෝ යට වෙලා තියෙන්නේ. මෙන්න ගෙදර වගේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඇයි දන්නවද? මේ විනෝද චාරිකාවෙන් අභ්‍යන්තර මහජනයා ආකර්ෂණය කරලා ආයතනය කරේ රඳව ගන්න. හරිම වැදගත් විනෝද චාරිකා. සුබදහමු. රක්ෂණාවරණ. ඔයාට කියන්න අතේ සතේ නෑනේ ලෙඩක් දුකක් කරදරයක් වුණොත් අයියෝ මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. මං හිතන් ඉන්නේ මේ කම්පැනිෙන් අයින් වෙන්න කියලා. පිස්සුද? ලෙඩක් දුකක් කරදරයක් ගැන හිතලා නම් අයින් වෙන්නේ ඇයි අපේ ඉන්ෂුරන්ස් එක? ඒකනේ මට අමතකත් වුණා. නිමලය ලෙඩ වෙච්ච වෙලාවේ මතකද? ලක්ෂ 6ක් ගියා විනයගේ ඔපරේෂන් එකට. සම්පූර්ණ ඉන්ෂුරන්ස් එකෙන් හම්බුනේ. අර සුරංගගේ අම්මගේ ඔපරේෂන් එකට සල්ලි දුන්නා. මොකද පවුලේ රක්ෂණාවරණයක් විතරනේ මේක තියෙන්නේ. ඒක නම් ඇත්ත නේද? මං හිතන් හිටියේ අර අල්ලපු කම්පැනියට යන්න රුපියල් 1000ක් පඩිය වැඩ නිසා. පිස්සුද මිනිස්සු ඔන්න ඔහේ ඉන්නවා. රුපියල් 1000 ගැන හිතන්න එපා. රක්ෂණාවරණේ හරි වැදගත්. දැක්කද? සේවකයෝ යන්න තියෙන එක ආකර්ෂණය කරගන්න තව එකක්. සේවකයෝ වැඩ කරද්දී සමහරවිට කැපිලා කෙටිලා මැරිලා යන දේවල් වෙන්න පුළුවන්. මැෂින් වල වැඩ කරන්නේ. ඒත් මම බය නැතුව වැඩ කරන්නේ. මම මොනවා හරි දෙයක් මට වුණා අපේ අම්මලට මේකෙන් වන්දියක් හම්බ වෙනවා. ඉන්ෂුරන්ස් එක හරි වැදගත්. රක්ෂණාවරණය ආයතනය කෙරෙහි සේවකයෝ රඳවා ගන්න හේතු වෙනවා. විනෝද චාරිකා සුහදහමු වැඩමුළු රක්ෂණාවරණ ඒ විතරකුත් නෙමෙයි පුතේ අපිට පුළුවන් වෙනවා පුතේ මේක තුල තව දේවල් කරන්න මොනවද ඒ තමයි පුතේ අපිට පුළුවන් වෙනවා මේ ක්‍රියාවලියේදී පුතේ තව දේවල් ඒ තමයි අපිට පුළුවන්කම ලැබෙනවා පුතේ මහජන සම්බන්ධතා ක්‍රියාවලියට අදාළව හොඳම සේවකයා තේරීම හොඳම සේවකයා ඔයාලා දැකලා ඇති කීල්ස් එකේ හොඳම සේවකයා තෝරලා බිත්තිය ගහලා තිනවා දොර ගාවම දැකලා තියෙනව නේද දැකලා නැද්ද? සාමාන්‍යයෙන් හොඳම සේවකයෙක් තෝරලා බිත්තිය ගහලා දෙනවා දැකලා නැද්ද? හොඳම සේවකයෙක් තෝරලා බිත්තිය ගහලා දෙනවා. හෙට ගිහලා බලන්න. මතක තියාගන්න. හොඳම සේවකයෙක් ෆොටෝ එකක් හරිද? එතකොට මොකද වෙන්නේ? අනිත් සේවකයෝ මං කොහොම හරි මේ මාසේ හොඳම සේවකයා වෙනවා. හොඳම සේවකයා. එයා මම දිගටම හොඳම සේවකයා වෙලා ඉන්න උත්සාහ කරනවා. හොඳම සේවකයෙක් තෝරලා පොඩි බෝනස් එකක් එහෙම දුන්නාම මොකද වෙන්නේ? සේවකයෝ වැඩිපුර වැඩ කරනවා. මමත්වයෙන් උද්‍යෝගයෙන්. ඒක ආයතනයේ දියුණුවට හේතුවක්. නිලැඳුම් නිලැඳුම් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අභ්‍යන්තර මහජන සම්බන්ධතා ක්‍රමයක්. ඔයාගේ ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳ නේද? එතකොට මොකද වෙන්නේ? මම නිකන් මේ ඉස්කෝලේ ළමයෙක් කියලා නිකන් අර බෑජ් එකට ලෝගෝ එකට නිකන් අදහසක් එනව නේද? ඒක මමත්වයක් හදනවා. හැමෝම එකම විදිහේ යුනිෆෝම් එකක් අඳන් ඉන්නකොට ආයතනික හැඟීමක් එනවා. ඒ නිසා ආයතනික හැඟීම් ගන්න ආකර්ෂණය කරලා තියාගන්න ගොඩක් වෙලාවට ආයතනයන් තුළ නිල ඇඳුම් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි බෝනස් ලබා දීම. බෝනස් කියලා කියන්නේ පුතේ මහජන සම්බන්ධතා ක්‍රමයක්. බෝනස් එක කවුද පුතේ කැමති? අකමැතිනේ. දැන් උදාහරණයක් විතර ගත්තොත් අලුත් අවුරුද්ද ඔන්න කට ළඟ. හිතා ගන්න බෑ නැන්දම්මට ඇඳුම් ගන්න ඕනේ, මාමට ඇඳුම් ගන්න ඕනේ, නෑනට ඇඳුම් ගන්න ඕනේ, බබාලට ඇඳුම් ගන්න ඕනේ, වයිෆ්ට දැන් ඇඳුම් දෙක තුනක් ඕනේ කිව්වා. නෑදෑයෝන් ගෙවල් වල යන්න ඕනේ, යාළුවෝ ටික සෙට් වෙන්න ඕනේ, ප්‍රශ්න ගොඩයි. අතේ පඩිය සම්පූර්ණයෙන් ඉවරයි. බෝනස් එකක් හම්බුණානේ. ඔක්කොම ප්‍රශ්න ටික විසඳගත්තා. ඔය ඔක්කොම ටික කරේ බෝනස් වලින්. නැන්දම්මට මං ඇඳුම් දෙකක් ගෙන හෙන්දුණා. නැන්දම්ම තරහ වෙලා ඉඳලා ආයි යාළුවොත් උනේ. බෝනස් දෙන එක හොඳයි නේද? කපිලයා මොකෝ නිකන් මොන ñොරක් වෙලා. සතේ නෑ බං මේ අවුරුද්ද නම් මස්ත බාල්දුයි. ඇයි උඹලට බෝනස් හම්බුන්නේ නැද්ද? නෑනේ. අපේ කම්පැනි නම් බෝනස් හම්බුණා. එන්න බැරිද අපේ කම්පැනියට? පුළුවන් ද මාව ගන්න? ඔව් මම බොසට කතා කරලා බලන්න. බෝනස් දන්නවද? ආයතනයට ආකර්ෂණය කරලා තියාගන්න හේතුවක්. විනෝද චාරිකා සුහද හමු වැඩමුළු රක්ෂණාවරණ වර්ක්ෂොප් එකක් එම ලෑස්ති කරන්න පුළුවන්. ආයතනික විෂයපතයට හා සේවකයන්ට ගැලපෙන්නේ. හිතන්නකෝ නායකත්ව වැඩමුළුවක් ලෑස්ති කරනවා. ඒකෙන් හැමෝගෙම ඔළුවේ නායකත්වයේ පිළිබඳ නැත්නම් ධනාත්මක චින්තනය පිළිබඳ පොසිටිව් තින්කින් පිළිබඳ වැඩසටහනක් හදනවා. ගැල්ලමයි වැඩිපුර ඉන්න ආයතනයක අපිට පුළුවන් රූපලාවන්‍ය වැඩමුළුවක් හදන්න. ඉතින් එතකොට ඒ ගැල්ලමයි හරිම ආකර්ෂණයෙන් එකට එනවා. කොල්ල වැඩිපුර ඉන්න ආයතනයක ජිම් යන විදිය ගැන කාය වර්ධනය ගැන වැඩමුළුවක් හදනවා. මේ අහන්නකෝ වැඩමුළු වලුත් මිනිස්සු ආයතනය කෙරෙහි ආකර්ෂණය වෙනවා. මෙච්චරයි. ආයතනයක් හොඳ මහජනයා ආකර්ෂණය කරගන්න නම් අවශ්‍යතා හා හැඟීම් සම්පූර්ණ කරන්න ඕනේ. දන්නවද? සේවකයන්ගේ අභ්‍යන්තර සමාජිකයන්ගේ ආයතන ඍජුව අදාළ උදවියගේ ඔය කියන අවශ්‍යතා ටිකයි හැඟීම් ටිකයි සම්තරපණය කරනකොට මෙන්න දන්නේම නැතුව මේ මිනිස්සු ආයතනයත් එක්ක ආකර්ෂණය වෙලා ඉන්නවා. දරුවෝ ඒ වගේම තමයි බාහිර මහජනයා යම්කිසි ආයතනයකට අදාළව වක්‍ර සබඳතාවයක් යම්කිසි ආයතනයකට අදාළව වක්‍ර සබඳතාවයක් සහිත උදවියට අපි කියන පුතේ කවුරු කියලාද? එයාලා තමයි බාහිර මහජනයා. හරි?
සාමාන්‍ය වක්‍ර සබඳතාවයක් සහිත උදවියට අපි කරපු දේ බාහිර මහජනයා. එයාලා වක්‍ර සබඳතාවයක් සහිත උදවිය. දැන් උදාහරණයක් ගත්තොත් පාසලක නම් අපට ගම්වාසීන්, අපට පාසල්, පන්සල, පල්ලිය, පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, සිංහ සමාජ වගේ ආයතන ඒ වෙබිලා බාහිර මහජනයා. දැන් වාගේ ඉස්කෝලේ බොයිස් ස්කූල් එකක්ද? එහෙනම් වනිතා කටයුතු අමාත්‍යාංශය වාගේ ඉස්කෝලට අදාළද? අදාළ නැහැ. මොකද එයාලා අදාළ නැහැ. අදාළ වක්‍ර සබඳතාවයක් සහිත උදවිය. එයාලා වෙනුවෙන් මොනවද කරන්නේ? අභ්‍යන්තරයට කරන දේවල් එයාලට හරියන්නේ නැහැ. එයාලා එළියෙන් ඉන්නේ. එතකොට මොනවද කරන්නේ? ප්‍රදර්ශන. ඔන්න අපි ඉස්කෝලේ ලෑස්ති කරන ප්‍රදර්ශනයක්. ආයතනක ලෑස්ති කරන වෙළඳ ප්‍රදර්ශනයක්. කැම්පස් එක ලෑස්ති කරන වෛද්‍ය ප්‍රදර්ශනයක්. ප්‍රදර්ශනය බලන්න එනවා. ඔයාට කියන්න දරුවෝ මේ පාසලේ තාප්පෙන් ඇතුළේ හිටියට කවුරුත් දැනන් ඉන්නේ එළියේ උදවිය මෙච්චර දක්ෂ ළමයි කියලා. මාර නිර්මාණශීලී, හරිම සුහදශීලී, මාර දක්ෂයි, පුදුම පහසුකම්. මේ ප්‍රදර්ශනය බලන්න ආපු කට්ටිය දැක්කා. අධ්‍යාපන ඇමතුමා තමයි ආයේ මේක විවෘත කරන්න. විදුහල්පතිතුමා මං හිතුවේ නෑ මේ ඉස්කෝලේ මෙච්චර දක්ෂ ළමයි ඉන්නවයි කියලා. මොනවා හරි අඩපාඩුවක් තියෙනම් කියන්න. අපිට තියෙන ලොකුම අඩපාඩුව තමයි ඇමතිතුමා ශ්‍රවණාගාරයක්. අයියෝ මෙච්චර දක්ෂ ළමයි ඉන්න ඉස්කෝලේකට ශ්‍රවණාගාරයක් නැතුව බෑනේ. අනිවාර්යෙන් මං එක දෙන්නම්. නිමල් අන්නේ ශ්‍රවණාගාරය පිළිබඳ ප්‍රශ්න ලියා ගන්න. මේ පාර බජට් එකටම දාන්න. ගමේ ඉස්කෝලේට ගමේ ළමයි දැම්මේ නෑ. ගොරක ඉස්කෝලයක් කියලා හිතාගෙන ටවුමට දාන්න තමයි ගමේ කට්ටිය ඔක්කොම try කළේ. ඔයාට කියන්නේ ප්‍රදර්ශනය බලන්න ආවට පස්සේ මේ අපේ ළමයාත් ගෙදර ළඟම තියෙන මේ ඉස්කෝලේට දාමුකෝ. මේ ඉස්කෝලේ කොච්චර හොඳයිද? බලන්නකෝ. හරිම දක්ෂයි. හරිම නිර්මාණශීලී. හරිම සුහදශීලී. ප්‍රදර්ශනය හරි වැදගත් වුණා නේද? වෙළඳ ආයතනයකට, ව්‍යාපාරික ආයතනයකට, අධ්‍යාපන ආයතනයකට, බැංකු හැම තැනකටම සමහරවිට පොලිසිය වුණත් පොලිසිය ප්‍රදර්ශනයක් ලෑස්ති කරනවා. අපිට පොලිසිය කිව්ව ගමන් මතක් වෙන නිකන් සමහරලාට පොඩි නරක නමක් නේද? පොලිසිය කාර්යභාරය අපි කවුරුත් දන්නේ නැහැ. පොලිසිය කාර්යභාරය පැහැදිලි කරන සුවිශේෂ ප්‍රදර්ශනයක් ලෑස්ති කරනවා. ඔයාට ගැන පොලිසිය ඇත්තටම ලොකු කාර්යභාරයක් කරනවා ලංකාවේ සමාජයේ සිවිල් සමාජය පවත්වාගෙන යන්න. පොලිසිය කාර්යභාරය පැහැදිලි කරන මේ ප්‍රදර්ශනය බලපුවා අපි. මං හිතන් හිටියේ නෑ පොලිසිය මෙච්චර ගොඩක් සමාජයට වැඩක් කරනවා කියලා. ප්‍රදර්ශන. ඒ වගේම තමයි අනුග්‍රාහකත්වය. පුතාට කියන්න පුතේ ස්පොන්සර් එකක් කරනවා. කවුද අකමැති මොනවා හරි නිකන් හම්බෙනවා නම් අපි මොනවා හරි අනුග්‍රාහකත්වයක් දෙනවා කිසියම් ආයතනයකට. ඒ ලබා දෙන අනුග්‍රාහකත්වයෙන් ආයතනය කෙරෙහි මහජනයා ආකර්ෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. දරුවනේ දැන් උදාහරණයක් ගත්තොත් මංචි වොලිබෝල් සූරතාව ලක්ස් රිදී රය. ඒ වගේම තමයි පුතේ ඔය සමහරලාට පුතේ ඔය වෙන වෙන ආයතන කරන්නේ පුතේ මයිලෝ පාසල් වලට ස්පොන්සර් කරනවා ස්පෝර්ට් මීට් වලට. ඊට පස්සේ පුතේ සිද්ධාලේ පායතනයේ වයසක අයගේ ප්‍රෝග්‍රෑම්ස් වලට ස්පොන්සර් කරනවා. ඒ මොකටද? වෙන මොකටවත් නෙමෙයි හොඳ නම හදාගන්න. මූල්‍යමය වශයෙන් ද්‍රව්‍යමය වශයෙන් අනුග්‍රාහකත්වය දෙන්නේ හොඳ නම හදාගන්නනේ. ඔය දැන් ඔය පහුගිය කාලේ ඔය දිට්ව සුළුකුණාට එහෙම ආවට පස්සේ ගොඩක් කට්ටිය උදව් කරා නේද? ඔයා හිතනද නිවන් දකින්න කියලා? නේ නම හදාගන්න හෙලිකොප්ටරෙන් එහෙම ගිහිල්ලා සමහර වෙලාවට මතකයි නේද? ඇයි ස්පොන්සර් කරනවා? ඇයි හොඳ නම හදාගන්නනේ. ඒක තමයි නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්න වෙනම පින් කරනවා. අරව කරන්නේ හොඳ නම හදාගන්න. හෙලිකොප්ටරෙන් සුසුසු කාලේ ගිහිල්ලා පුතේ සාරිවුඩ් ගහගෙන යනකොට යාද දන්නවද? ස්පොන්සර් කරන්නේ හොඳ නම හදාගන්න. හොඳ නම හදාගන්න හරිම ලේසි ඔය වැඩේ. සමහර ආයතන පුතේ ගොඩාක් වෙලාවට මුදල් වියදම් කරන පුතේ විවිධ දේවල් සඳහා නෙස්ටමෝල්ට අවුරුදු දාන්න හිතන්න. අවුරුදු කාලෙට නෙස්ටමෝල් හොඳටම විකිරනවා. ඔයාට කියන අපේ ගෙදර අවුරුද්දට නෙස්ටමෝල් පැකට් 50ක් 60ක් ගේනවා. ඒ මොකටද? බොන්නද? නෑ යෝගේ ගෙවල් වල ගෙනියන්නේ එහෙම. ඉතින් ඒ කාලේ සීසන් එකනේ. අන්න ඒ කාලෙම ටක්කෙට අල්ලලා ලාෝජී අවුරුදු වසන්තයේ නෙස්ටමෝල්ට අවුරුදු දාණය තේකොළ ගොඩක් බොනවනේ පුතේ. ඔයාට කියන මම අවුරුදු දවස් වලට තේ 10ක් 15ක් දවසට බොනවා. ඇයි නෑ ගෙවල් වල තේ හැදෙනවා තේ වැඩිපුර හදන කාලයක්නේ. ඉතින් ඒ නිසා සීසන් එකට ස්පොන්සර් කරනවා. අනුග්‍රහකත්වය. මාධ්‍ය නිවේදන. පුතාට කියන්න පුතේ විශාල මහජන පිරිසක් ඉන්න ආයතනවල. විශාල මහජන පිරිසක් ඉන්න ආයතනවල එළිය ලොකු පිරිසක් ඉන්නවා. අපි හිතමු බැංකුවක් කියලා. එයාලගේ හොඳ නම විශාල පිරිසක් වෙත ගෙන යන්න මාධ්‍ය ආයතනට යවනවා නිල ලියුමක්. ඒක තමයි මාධ්‍ය නිවේදනය කියන්නේ. උදාහරණයක් ගමු. ABC කියලා බැංකුවක් තියෙනවා. නැත්නම් අපි හිතමු HNB බැංකුව. HNB බැංකුව ඔන්න ලංකාවේ ලොකුම දවසල පවත්වන වෙසක් එකට නිකන් හිතන්න. ඒක ගැන ලියුමක් මාධ්‍ය ආයතනට යවනවා. මාධ්‍යකරුවරයා නිවුස් වල කියනවා HNB බැංකුව මෙවර විශාලතම දවසල කොළඹ 3 ප්‍රදේශයේදී පවත්වනු ලබයි. එක් අවස්ථාවකදී දසදහසකට පමණ එකවර අසුන්ගෙන ආහාර අනුභව කර හැකි පරිදි ලක්ෂයකට ආහාර ලබා දෙන දන්සලක් සංවිධානය කර ඇත. මේ ලංකා ඉතිහාසයේ සුවිශාලම දන්සල ලෙසද HNB බැංකුව විසින් හඳුන්වනු ලබයි. වෙසක් නැරඹීමට කොළඹට පැමිණෙන ජනයාට මෙම දන්සල භුක්ති විඳීමට පැමිණෙන ලෙසද HNB බැංකුව විසින් ආරාධනා කරනු ලබයි.
මේ ගහන අපි ගෙදරන කොච්චර ශෝක්ත මේ බැංකුව ඔය දන්නවද මේ වගේ දේවල් කරන්නේ මාධ්‍ය මගින් යම් කිසි අදහසක් සමාජයට ගෙනියන්න මොනවා හරි කම්පැනියක් මොනවා හරි විශේෂ දෙයක් කරනවා නම් ඒ කම්පැනියට අදාළ දෙයක් මාධ්‍යට යනවා උදාහරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඔන්න ගිය අවුරුද්දේ රුපියල් බිලියන් 6ක් ලාභාංශ විදියට ඒ කියන්නේ යාළගේ ලාභයෙන් ගනුදෙනුකරුවන්ට ආයි බෙදුවා ගනුදෙනුකරුවන්ටම බෙදුවා. ඒ බෙදන එක නිවේදනයක් විදිහට මාධ්‍ය ආයතනයට යවුවා. ඒක එදා රෑ නිවුස් වල ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ලංකාවේ විශාලතම ලාභාංශ බෙදීම සිදු කරයි. ඒ අනුව රුපියල් බිලියන් 6.5ක මුදල සිය සේවාදායකයන් වෙත නැවත බෙදීම සිදු විය. මේ ලංකා ඉතිහාසයේ රක්ෂණ සමාගමක් විසින් සිදු කළ ලද විශාලතම ලාභාංශ බෙදීමයි. වාව් ශ්‍රී ලංකා ආරක්ෂණ සමාගම මරුනේ. ඔන්න හොඳටම හැදෙනවා. මාධ්‍ය නිවේදන බොදාට කියන්න යම් කිසි ආයතනයක් තුළ විශාල මහජන පිරිසක් ඉන්න වෙලාවටත් ඒ මහජනයා තුළ යම් කිසි වෙලාවක දුර්මත ආදී ඇතිවෙන වෙලාවකත් අපට පුළුවන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්න. දැන් ඔන්න ගොඩාක් වෙලාවට යම් කිසි කෙනෙක් පිළිබඳ නරක මතයක් යනවා කියන්නකො එළියට. අන්න ඒ වගේ වෙලාවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එයාට පුළුවන් පැහැදිලි කරන්න. උදාහරණයක් ලංකාවේ කිරිපිටි සමාගම් වල කිරිපිටිවල ඔය DCD කියලා රසායනිකයක් තියෙනවා කියලා සමාජගත වුණා. අන්න ඒ වෙලාවට මාධ්‍ය ආයතනයට පුළුවන් වෙනවා මාධ්‍ය ආයතන ගෙන්නලා ආයතනයට පුළුවන් වෙනවා මොකක් කරන්නද? මාධ්‍ය සාකච්ඡාවක් කරන්න. මාධ්‍යකරු ගෙන්නවා බොහොම ස්තුතියි ආවට ඔයාලා. අපි අතරම අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරේ අපේ කිරිපිටිවල කිසිදු රසායනිකයක් නැහැ කියලා පැහැදිලි කරන්න. මේ බලන්න ඔබට හොඳට පැහැදිලි වෙනවා මේ තත්ත්ව සහතිකය තුළ කිසිදු රසායනිකයක් නැහැ කියලා. ඔයාලටත් ওই තත්ත්ව සහතික හම්බෙලා තිනවා අරන් බලන්නකෝ අතට. ඔව් නේනම් කිසිම රසායනිකයක් නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරලා. ඒක තමයි. අපේ ගෙදරත් දිවි මේ කිරිපිටි දැන් බොන්නේ මේ රසායනිකයක් ගැන කියලා. දැන් බලනකොට කටකතාවක් විතරයිනේ. අන්න ඒකනේ බොරුවක් නෙමේ හැමතැනම වෙලා තියෙන්නේ. මං ඉතින් මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වැරදි මතය නිවැරදි කරන්න සමාජගත කරන්න. ඔව් අපි ගිහිල්ලා ඕක දාන්න. දැන් ඔන්න මාධ්‍යකරුවෝ එදා රෑ නිවුස් වල කියනවා ABC කිරිපිටිවල DCD අඩංගුවට බවට සමාජයේ පැතිර ගිය කටකතාව අසත්‍යයක් බව අද ඔවුන් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි කරේය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාගත් තත්ත්ව සහතිකද එහි ඉදිරිපත් වූ අතර ඒ ශරීරයට කිසිදු අහිතකර රසායනිකයක් එහි අඩංගු නොවේ. ගෙදරිනම් බලන් ඉන්න අපි මේ බලන්නකො හලෝ ABC කිරිපිටි නැතුව අපිට කිරිපිටි බොන්නත් බෑ. ඒකනේ හොඳම කිරිපිටි. දැන් ඔය අහිතකර කතාවක් බොරු කතාවනේ. හෙටම ගෙඩිමු ABC. ඔයාට කියන්න දුර්මතයක් ඇති වෙච්ච වෙලාවක වැරදි මතයක් ඇති වෙච්ච වෙලාවක මාධ්‍ය සාකච්ඡා පවත්වන්න පුළුවන්. ඔය ශ්‍රී ලංකා පොලිසිය විවිධ ආයතන පුතේ පවත්වන්නේ හරියට මාධ්‍ය සාකච්ඡා. යම් කිසි අදහසක් පිළිබඳ පුළුල් අදහසක් එළියේ ඉන්න පිරිසට දෙන්න ඕන වෙලාවට විශාල මහජන පිරිසක් ඉන්න වෙලාවක ආයතනයකට පුළුවන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්න. දරුවනේ හරි සරලයි. ආයතනයකට අදාළ මහජනයා තමයි මහජනයා. එයාලා අභ්‍යන්තරයි බාහිරයි කොටස් දෙකයි. ඍජුව අදාළ නම් අභ්‍යන්තර, වක්‍රව අදාළ නම් බාහිර. ඍජුව අදාළත්වයට කරන අයට විවිධ දේවල්. වක්‍රව අදාළයට කරන දේවල් විවිධ දේවල්. විනෝදචාරිකා සුවදහමු වැඩමුළු රක්ෂණාවරණ වගේ දේවල් අභ්‍යන්තරය වෙනුවෙන්. බාහිරය වෙනුවෙන් තමයි මාධ්‍ය නිවේදන, මාධ්‍ය සාකච්ඡා, ප්‍රදර්ශන, අනුග්‍රහ තත්ත්ව වගේ දේවල් කරන්නේ. ඉතින් මම හිතනවා අභ්‍යන්තර මහජන සබත්තාක්‍රම සහ බාහිර මහ සබත්තාක්‍රම පිළිබඳ දලස් අවබෝධයක් නැත්නම් යම් අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති. ඉතින් ඔයාලට අපේ ඔන්ලයින් පන්ති එක්කත් සම්බන්ධ වෙන්න පුළුවන්. පහළ දෙන විස්තර වලට අදාළව ඔයාලට පුළුවන් පුතේ WhatsApp කරලා විස්තර අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. අපි දිගටම මේ වගේ වීඩියෝ වලින් අපේ channel එක හරහා සම්බන්ධ වෙමු. ස්තුතියි ඔබ හැමතැනටම.